ගරු කතානායකතුමනි ආනන්ද විජේපාල පොලිස් ඇමතුමාගේ කතාවෙන් පස්සේ කතාව ලැබීම ගැන මම සතුටු වෙනවා. ඊ ආනන්ද විජේපාල මහත්මයා ඇවිල්ලා කතාවක් කරා විනාඩි 5ක කතාවක්. මාත වැලිගම ප්‍රාදේශ සභාවේ සභාපතිතුමාගේ ඝාතනය සම්බන්ධව ඒක හිමීට ඔබතුමා කිව්වා ලසන්ත වික්‍රමසේකර කියන නම නොහොත් ලසා කියලා කිව්වා. එතුමාගේ ඝාතනය ඔබතුමා කෙලින්ම කිව්වා ඒක ඒ ක්‍රයිටීරියක පාතාල ක්‍රයිටීරියකට දාලා තමයි ඔබතුමා කතා කරේ. ඔබතුමාට මම කියන්න ඕන එහෙමනම් යට ගිය දවස කියනවා නම් ඔබතුමා ගැනත් කියන්න පුළුවන්. ඔබතුමා 1988 පොලිස් දෙපාර්තමේන්තුවට බැඳුනේ. බැඳනකොට ඔබතුමා පුහුණු නිලධාරියෙක් හැටියට SI කෙනෙක් හැටියට මෙතුමා පොලිසියට බැඳිච්ච වෙලාවේ මෙතුමා පුහුණුව ලැබමින් ඉන්න කාලේ SI කෙනෙක් හැටියට පුහුණුව ලැබමින් ඉන්න කාලේ තමයි බුද්ධි වාර්තා සහ CID වාර්තා වලින් ඔබතුමා පොලිසියෙන් නිරපුවා. ඔබතුමා පොලිසියෙන් අයින් කරේ ඔබතුමා ඒ කාලේ පොලිසියෙන් අයින් කරේ පොඩකින්ද සන්නද්ධාංශේ නායකයෙක් හැටියට තමයි ඔබතුමා ඒ කාලේ පොලිස් දෙපාර්තමේන්තුවේ නිරපුවේ. හරිද? ඒක සන්නද්ධාංශේ නායකයෙක් හැටියට තමයි සන්නද්ධාංශේ නායකයෙක් නැත්නම් ත්‍රස්තවාදියෙක් හැටියට කටයුතු කළා තමයි ඔබතුමා ඒ කාලේ පොලිසියෙන් නිරපුවේ. ඔබතුමාගේ ජීවිත කතාව අපි දන්නවා. ඔබතුමා දැන් මේ හැංගි හොරා ගන්න එපා ගේම්. එහෙමනම් ඔබතුමාට අනාගතේ කියන්න වෙන්නේ ලසා මොකද්ද ආනන්ද විජේපාල නොහොත් ඉතුරු නම කියන්නේ ආනන්ද විජේපාල නොහොත් ඉතුරු නම කියන්නේ පහුගිය කාලේ ඒවා Facebook වලින් ගියා. අපි එහෙම ඒ තරම් පල්ලෙහා තත්ත්වයට ආනන්ද විජේපාල නොහොත් ඒ නම අපි කියන්නේ. මෙතුමා පොලිසියෙන් එළවුවේ සන්නද්ධාංශේ නායකයෙක් හැටියට කටයුතු කළ CID වාර්තාවක් අරගෙන CID වාර්තාව සහ බුද්ධ්‍යංශේ වාර්තාව අනුව තමයි මෙයා පොලිසියෙන් නිරපපු කෙනෙක්. අද පොලිස් දෙපාර්තමේන්තුවට උපදෙස් දෙන පොලිස් දෙපාර්තමේන්තුව ආරක්ෂා කරන පොලිසිය ඇමතිවරයා හැටියට කටයුතු කරන්නේ කවුද? පොලිසියෙන් CID වාර්තාවක් පිට බුද්ධි වාර්තාව අනුව පොලිසියේ SI කෙනෙක් හැටියට වැඩ කරලා පොලිසියෙන් නිරපලා පොලිසියෙන් එළියට දාපු කෙනෙක් තමයි අද පොලිස් ඇමති රටේ. මේක රටේ මිනිස්සු කවුරුත් දැනගෙන හිටියේ නෑ. ඔබතුමාව අද ගල්ගමුව, අමම්පල, කුරුණෑගල දිස්ත්‍රික්කයේ තමුත්තේගම ඔය පැත්තේ මිනිස්සු සියලු දෙනා දන්නවා. මම ඔබතුමාට මීට කලිනුත් කිව්වා අමම්පල පොලිසියට ගහපු එක ගැන කියන්න, තමුත්තේගම පොලිසියට ගහපු එක ගැන කියන්න, කැකිරාව පොලිසියට ගහපු එක ගැන 1989 කියන්න කියලා. හැබැයි ඔබතුමාගෙන් මම එදාත් පාර්ලිමේන්තුවේදී කිව්වා